තැන. හැබැයි අපි යන්නේ සිරිපාදේට නෙමෙයි වෙන දිහාකට. එහෙනම් ගමන ගිහිල්ලා බලමු කොහෙද යන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ පාරක තමයි පුඩුවට යන්න තියෙන්නේ. හරිම දුෂ්කර පාරක්. ගිහිල්ලා බලමු මොන වගේද සුන්දරත්වය කියලා උඩ. තාම කිලෝමීටර් 1.9යි ඇවිල්ලා තියෙන්නේ. තව කිලෝමීටර් 8ක් විතර අපිට යන්න තියෙනවා. Ini තමයි අපිට යන්න තියෙන පාර. හරියලා කියන්නේ. මෙන්න මේ ගිය පාර දිගේ උඩට නැගගෙන මම ආරු ගමනක් ඒක. ඉතින් දැන් මේ වතුර පාර දිගේ නැගෙන නැත්තම් කිලෝමීටරයක් සමහරක් විතර වගේ දුරක් ආවා. කිලෝමීටර් 4ක් 5ක් මේ වතුර පාර දිගේ අපිට උඩට යන්න තියෙනවා. පිටාව ඔයාලා බලන්න කොහොම සුන්දර වඩ පිටාවක් තියෙනවා. යාපු වතුර පාර ඉවර වුණා මෙතනින්. අපි ඊට පස්සේ මෙතනින් කැලේ ඇතුළට ආවා. දැන් අපිට මෙන්න මේ කැලේ කඩාගෙන ඉස්සරහට යන්න තියෙන්නේ. දැන් ඔබ පොඩ උඩට යනවා. බලමු ගිහලා ගමන කොහොමද කියලා.
මෙතන චූටි දිය පාරක් තියෙනවා. ඊළ බලමු ඒක කොහොමද ලස්සන කියලා. අපි අහුවෙන් ගත්ත ගහකට යන්නේ. Ini podi tenak situ mau beda. Tenak juga tenak punya karena itu pandu ada apa itu podi tenak. Ini biar saya beristirahat aja biar mulai. Nah, buat dulu bahaya. Terus itu tentang gila. Jadi kita mau itu udah ada di. Jangan ප්‍රධාන උතුරු පාරට ලං වෙලා තියෙන්නේ. එතනින් බහින්න ඕනේ. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. එතනින් ලොකු වෙලක් තියෙනවා. අපි බලමු කොහොමද බහ ගන්න පුළුවන් කියලා. එතනින් වහින්න ඕනේ. බලමු. Isinya yang gue aneh kan ini hari ini mau punya tiger bahin tiger bahin dia lalu bayi bitia sih itu nak ulah nak macam saya pergi bahin dulu bang oke saya bahaya balong Ini udah main sih, udah ada gila. Dia lihat gati no, jadi kita udah naik gama tuh, tapi gama nanti di mana? Ini sekarang ini ada yang nih apa better. Kemudian ini yang ada buluan nih, gila balu. Sahabatku dengan jarak biasa ingin gate. Kalau dengan sahabat datang, besok bisa lewat langgarannya. Severa itu nih kuda leg gila aku banget. Jauh jauh pandai mana mau jalan padang gati. Dan tahu wujud tak kan. Aku jaman nanti nana kan. Wahin itu tibut nangeri. Sotnya kita daru. Jadi kalau mau naik naik kita mata hitam balong. Ini ada orang bahin apa? Mungkin mau orang desa. Ya, orang di istirahat. Zola highway lah udah. Udah. ගමන භාගයක් වත්තා ඇවිල්ලා නැහැ. ඉතුරු ටික මේ ගඟ දිගේ පුළුවන් තරමක් යා ගන්න. ඊට පස්සේ ආයි කැලේ ඇතුළට යන්න තියෙනවා.
එතක මේක දිගේ ගිහිල්ලා බලමු. baru udah cara yo tuh kan nah no bino banget ilo walu අමාරු තැනක ඉන්නේ. අපි වෙන්න ආවෙන්න මේ එහෙම මේ දිය පාර දිගේ ඇවිල්ලා මේ පැත්තෙන් ඊට පස්සේ අරකට පැරලල් නේ අපි යන්න ඕනේ. එතනින් බහැලා මේක දිගේ උඩට යන්න තමයි තියෙන්නේ. බහැලා බලමු. Cat naik gabung hari kita katakan ya nih sudah kamu nanti abalan nih gila mulai lekala istirahat dong ya Umar දුරකට පස්සේ අපිට දියැලක් ක්‍රොස් කරන්න උනා. දැන් මේ ඉන්නේ දියැල ගාව. පහළ යන රටෙන් දැන් අර පිළිම වතුර පාර දිගේ යන්න ඕනේ. මේක රටෙන් අපේ ගමනාන්තයේ මුදුනේ හන්දේ ඉඳලා අපි එතෙන් තමයි යද යන්න ඕන. යන්න පොඩ්ඩක් කට්ටක් කන්න වෙනවා. ඉල්ල බලමු. ඉතින් දියැල ini langsung ini lalu ini kaki ada kalian tuh lengan nih ini kaki ya mana tinggal kita
කොහොම හරි බහින්න වෙනවා මේකද. Oh, මොකද? එන්න බෑ ගන්න. අබද්දක් පහලට දැම්මා. දන්නේ නැහැ try කරනවා තාන්නේ. ඔක්කොම. ඔව්. හරි. ලනුව තේ හයිය ලනුව. බයිමු කොහමද? ඔව්. එයා පැත්තෙන් බහින්න. මෙහෙන් කොහේ හරි බහින්න බලමු. පොඩ්ඩයි මෙහා පැත්තෙන් බහින්න පුළුවන් මොකක් හරි කරමු. මෙහා පැත්තෙන් try එකක් දෙමු බයි. ඔව්. අම්බයක් තිබ්බොත් නම් උතනින් බැස්ස හැකි. ඉන්න පුළුවන් ටිකක් අර හයිය වැලක් තියෙන වෙලෙල්ල වහින්න ඕන. පුළුවන් අවුලක් නැහැ.
මෙතනින් බයින්න පුළුවන් ඕන නම් මෙතන දැන් මට පේනවා මෙතනින් ඕන නම් අඩිය දාලා වැස්සයි. ගල් තියන අරෙන් එන්නේ උනට. මම බහැපු දානනේ. එහෙන් බයි. මෙහෙ මෙතන. ඔය ඉස්සරහා තියෙන්නේ. එවන්න පුළුවන්ද? එවන්න. ආ. හරි. බා. good morning කියලා කියනවා කට්ටියට. එතන තමයි හිටියේ. ඒ කට්ටිය තාම මොඩියුල් එක අත් කරනවා. උනාට දෙන විදිහට දියල්ලක් තියෙනවා. ඒ තාම යවනාන්තයක් ගැන ලොකුවට හිතලා නැහැ. මේ දියල්ල දිගේ මම උඩට ගිහිල්ලා වතුර පාර ඉවරන දැනින් තව දියල් කීයක් තියෙනවද කියලා බලාගෙන දවස් ගාන අනුව තමයි තීරණය වෙන්නේ කොහොමද ඉන්නේ කියලා. කියන්නේ අද ඉවෙන්ට් එක මම කියලා ගන්න කට්ටිය දෙන්නේ. දියල්ල පුරුම දෙන්නේ පහලට යන. එතනින් මින් පුදුර දාලා කන්දිය තිය දෙනවා. මම තමයි මෙතන උඩට ගොඩක් යමුරුයි. එතන තමයි අපි නෑ. මේ දියල්ලෙන් උඩට ගිහිල්ලා බලමු කොහොමද අපේ යම මුතුරු ටික එන්නේ කියලා. කොහොමද ඇවිල්ලා? මම හිතන්නේ මොකදවත් කියන බොහොම සුළු ප්‍රමාණයක් ඇත්තරන්නේ. ඉතින් මේක උඩට තමයි යන්නේ. ඊට පස්සේ ගිහිල්ලා අතන ඔගේ එකක් දැක්කම ඒකේ ගිහිල්ලා තීරණය කරනවා වමට බැහැරෙන්නේ එක්කෝ දකුණටද කියලා. ඉතින් ගිහිල්ලා වම් පැත්තට ගියොත් එහෙම කදුරු කලාව පැත්තට ගියයි දකුණු පැත්තට ගියොත් එහෙම රත්න සීතලමුළු පැත්තට යන්න පුළුවන්. අපි තාම තීරණය කරලා නැහැ ගමන කොහෙන්ද ඉවර කරන්න කියලා. අපි ඊරා හිටියේ ඔන්න අතන අර අපි අතන ආපු පූල් එක තියෙන ඔතන එහා පැත්තම අපි ටෙන්ට් කරේ. ඔන්න අතන තියෙන ඔතන ටෙන්ට් කරේ ඊට පස්සේ අපි මේ ගල් දිගේ එතන උඩට ආවා. මම බලමු මෙතනින් මෙහෙම ගිහිල්ලා හැල්ලට වම් අත පැත්තෙන් තමයි උඩට නගින්න තියෙන්නේ. බලමු ගිහිල්ලා ගමන කොහොම වෙයිද? සුන්දරද? අභියෝග ආත්මයනකද කොහොමද කියලා ගිහිල්ලා බලමු. යන් එන්න. මේ කට්ටිය මට ඉස්සරහින් යනවා. මේගොල්ලන්ගේ පස්සෙන් යන වෙන එකටත් එක්ක. ඉන්න බලමු. දිගේ උදේට නගින්න ගමන් ඉන්නේ අපි. පස්සේ දෙන්න දිගේ පොඩි වැස්සක් ගියා. මම ගල් ඔක්කොම දිස්සන ඕම් පරිස්සමට යන්න ඕන. අපත් දුම ගලවගෙන. මේක අපත් උදාන යනවා මොනවද දැන්නේ බලමු. Ya, veterinario.
බරත් එක්ක මොනවද? එතනෝපා. ඔබටම ඉස්සන වාටයි. ළඟදී මේ ඉස්සලා තියන්න බෑනේ. මේක ඉස්සන නේද? අපේ try කරන්න. අපේ try කරන්න බෑ. බෑ මට එතනින් අල්ලගන්න අපතල් ක්ලික් වෙන තරක් නැහැ. ඔව් පිටිපස්ස ඉඳපුවා නෑ නෑ හරි. දැන් බෑග් එකත් එක්ක බලන්න. ඔව් ඒක තමයි. පටි තද කරගන්න. බෑග් එක දාන්න දෙන්නට. බෑග් එක පොඩි ඔබ අන්නේ යන්න බෑග් එක ගන්න වෙනවානේ. නෑ අප දෙන්නු. අන්නේ විදිහේ මොකක් හරි grip එක නැදලා. පිටක් ඕනේ මෙන්න මේ. හරි අප දෙන්නු හුම්. මේකේ බාර යනවා. නෑ නෑ අප දෙන්න. මම පුෂ් එකක් දෙන්න අප දෙන්න. හරි 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 හරි. ඒසි නෑ එතන ඉන්නගෙන. මේ කලත් ඊට ගියේ නෑ. වා. Itu ya, dia ketika ini. Harus ada angin banget. Ini bodoh ini. Nggak. Ah. මල්ලි මේ එජ්ජේ දිගේ යන්න. මේක දිගේ. මේක ලිස්සන්නේ නැහැ. සද්දේ ඇහෙන විදියට මේක රේටින් තව වතුර පාරක් යන මේ ගලට ඇටින් ඒක කවුද
අපි දැන් ඉන්නේ වයි ජංක්ෂන් එකක. ඔයාලට දෙනවද? මෙතන පොඩි වතුර පාරක් ගලන් යනවා. මේ යල්ල එන්නේ පැදුරු තලාවෙ ඉඳලා. මේ පැත්තට ගියොත් එහෙම අපි මේ ගිහිල්ලා රත්න සීතලමුට පැත්තට යන්න පුළුවන්. අල මේක දිගේ ගියොත් පැදුරු තලා ඒ පැත්තෙන් ගියොත් රත්න පැත්තට. හරිම මහන්සි. දැන් මේ අල්ල දිගේ ටිකක් නැගලා ඊට පස්සේ බලනවා යන්න පාරක් තියනවද කොහොමද කියලා. මොකද අපිට අර පැත්තෙන් යන්න බෑ. ඒක යන්න බැරි මෙතන ගල් ටිකක් තියෙනවා. ඒක ගලට අරගෙන යන්න බෑ. අමාරුයි මේ. හැම දාලා ගත්තත් මෙතන ලොකු පූල් එකක් තියෙනවා. ඒකට එතනින් එහාට යන්න බෑ. මේ මුලින්ම මේක නැගලා බලන උඩ තැන්නක් නැත්තර තියෙනවා. උඩ තැන්නක් නැත්තර තියෙනවා. එන්න යන්නේ. වතුර පාරේ ස්ලෝප් එක අඩු තැන. ඊට පස්සේ අපි එතනින් උඩට යනවා අපේ බලාපොරොත්තු. බලමු අද ගමන කොහෙන්ද ඉවර වෙන්නේ. උත්තර දුවක් යන්න පුළුවන් වෙයිද? උත්තර අමාරුද? ඔක්කොම බලන්න ගමන ඉවර වෙනකම්ම වීඩියෝ බලන්න ඕන. අනිත් පැත්තේ මෙතන උඩට ගියා. මම එයාලගේ පස්සෙන් යනවා. කොහොමද මේ පාර ලිස්සන එක තමයි අනිත් ප්‍රශ්නේ. අපි කොහොමද යහුඩෝ ගියේ? පොත්තුත් නැතුව යන්නේ. බස්ලා මේ යන්න බෑ. හොඳටම ලිස්සනවා. මම ඉස්සර වෙන්නද? ඉරුරාජ මම දැකලා නෑ. ගොඩාක් දුර්ලභ එකක්. හරි කලාතුරකින් මෙතනක් තියෙනවා කඩයක්. මෙතනක් තියෙනවා. මේ ටිකේ තියෙනවා. ඔව් මෙතන. ඉරුරාජ. ෆොටෝ එකක් ගහලා තියාගමු. ලොකු මේක දෙන්න අපර කියලා මේ විතර. එහෙමද? ලංකාව පාවෙන්නේ කියලා. ඒකට ඉස්සර වෙන්නකෝ. ඒක පස්සෙන් නම් නේද කලාතුරකින්. අර මෙහා ඉස්සර. එක කොලයක් කඩා ගන්න නේද? මේනවල. යාගන්න පුළුවන් වෙයි. යාගන්න පුළුවන් වෙයි. ඒක පාර සැඩයි හොඳටම. ගිහිල්ලා බලමු. tugas තියෙනවා සුරපාර සරයි සපත්තු නැහැ ඔච්චියේ කඩන් වටන කොහොමද anggale hamba katu gak kasar banget rindu
shit. කට්ටක් බැස්ස ඇතුළට. අමාරු වුණා එතන. tak bahasa gila tuh. Benar kepahalnya sama ya. Wah, ya tingin dari lah pak. Benda kayak. Nah kan deh, aneh ya. Apa kan deh ini? Ketak-ketak kerja. Sini buat ulet, tengok. Apa kan terakhir dia? මෙයා නියපොතු තියෙනවා. ඇටකටක් තියෙනවද? ඈ? ඇතුළටම ගියා. ඔය ඇතුළටම ගියා. මේ ගන්න පුළුවන්ද? ඇතුළටම ගිහිල්ලා තියෙන එක. මේ යටින් යටින් ප්‍රෙස් කරන්න. මේ මෙහෙන් බැස්සේ උඩින් බැස්සේ. මෙහෙන්ද බැස්සේ? මෙහෙන් ප්‍රෙස් කරන්න. කොහෙන්ද? මෙහෙන් බැස්සේ උඩින්. මේ ඉස්සරහින්ද බැස්සේ? ඔව්. කොහෙන් බැස් කරොත් ඇතුළට නැන්නේ. ඒතර මේ යටින් දාන්න එළියට යන්න. ආ මෙහෙන්ද? ඔව්. ඔය චුට ඉස්සරහින් ඉඳහගෙන. හරි ඒක අවුලක් නෑ. ඉතින් ඒක ප්‍රශ්නයක්. ස්පේන්නෙත් නෑ මේ පිටපත් කරා. හරි එළියට අවසන්. හරිනේ. හරි. අට ගන්න නේද? මොකද්ද? ලොකු වතුර වලක්ද? උඩින් වැඩි. ගම්බැක්කට පස්සේ අපිට ලස්සන දියැලක් හම්බුණා. ඊළඟට මේ දියැලත් නගින්න ඕන. මේක වතුරලක් තියෙනවා. එහෙම නගින්න. මේක වල වල නගින්න. එතන මේ කැලයක් පහලින් තෙන්නේ අපිට නගින්න තිබ්බ දියැල. නගදී නගින්න try කරා. අමාරු විශ්වාසය ඉස්සරදි. ඊට පස්සේ අපි මෙහෙම කැලේ ඇතුළට ඇවිල්ලා මෙහෙම මේ කැලේ දිගේ යන ගමන් ඉන්නේ.
සත්තු කියන්නේ ලොක්කු එක්කෙනා කියපු අඩි පාරක් තියෙන්නේ. අඩි වෙනස් දැන් නේද? තරක් විතර ලොකු අඩි. අපේ අඩි නෙමෙයි. එයාගේ අඩි. තටාගේ අපි මෙතට තමයි යන්න ඕනේ. අපෙන් තව ගියල්ලක් වෙනවා. අපිට හේකොස් කරන්න යන්නේ මෙහෙම කැලේ දිගේ නැගලා තමයි. ඊට පස්සේ උඩ පාර දිගේ යන්න අමාරු. අපි කැලේ කඩාගෙන ඉස්සරහට යන ගමන් ඉන්නේ. පාරක් තියනවා නැද්ද කියලා හොයාගන්න බෑ. ඉස්සරහටම කැලේ. බලමු. ඉදි වතුර පාරක් තියෙන පාටක් පෙන්නනවා. ක්‍රොස් කරගන්න ඔක්කොම ගිහිල්ලා තමයි ක්‍රොස් කරන්න. දැන් අර දියල් උඩට ඇවිල්ලා තියෙන්නේ. එතනින් පහළට තමයි දියල් වැටෙන්නේ. මුඩින් ඉන්නේ වතුර පොඩි වතුර පාරක් තියෙන ගේන්නේ. එහෙනම් මේකත් කැලේ කඩාගෙන යාළුවෝ කරන්නේ ගිලෝ. Oh, Ender. Kecil mau gua kan dulu kayak ham. Bongo sih kalau tuh juga. වතුර වල තියෙන්නේ අමුතුම රහක්. අමුතුම වර්ගතියක් තියෙන වතුර. ඔබට ලෝක කැලේ කඩාගෙන ඉඳි අපිට හම්බුණා උගල් ගුහාවක්. Tu yang ada udinya lah. Lagi le anu lah. Ringan ni bah. Batengnya ada ye. Ini aneh. Tulis mono udinya udah nen. Tulis mono udinya udah nen. Ini gua godak. Tani kalau kita lihat ini,
ගල් තියෙනවා. ගිහිල්ලා බලමු ඉස්සරහට. තව මොනව හම්බෙයිද කියලා. මේ ගලේ මේ පැත්තට යන්න තියෙන්නේ. ඔයාලට පොඩි දෙයක් පෙන්වන්නද? මේ තියෙන්නේ අපේ යාළුවාගේ සූචි එකක්. වර්ණයි හතු පිපිලා තියෙනවා. මේ ගලේ මේ පැත්තට එන්න පුළුවන්. එන්නෝ මොකක් හරි කරන්න බෑද? ඈ මම ආපහු එන්නවල් එන්න. කොහෙන්ද? ඈ? කොහෙන්ද? මම බලන්නේ. හොඳ පුළුවන් පොඩි. ඈ? කොහෙන්ද? ඔතනින් ගිහලා ලොකු ගල මේ පාස් කරගත්තේද? ඈ? මෙතන යා එන්නෝ. යන් එන්නෝ. මේ ගලට එහා පැත්තෙන් එන හැකි. මන් නැගපු ගලට වම් පැත්තෙන් එහා කියනවනේ. නෑ නෑ මන්න ඒ ගලටත් වමේ. අපි එනකොට අපිට වමෙන්ද ඔයාලට වමෙන්ද? ඔයාලට වමේ. නෑ මේ ගිහිල්ලා තියෙනවද? දැකලා තියෙනවද කියලා. හැබැයි මරු එක්ස්පීරියන්ස් එක. අපි දැන් දුෂ්කර ගමනකට පස්සේ දවල් කෑම ගන්න අවසනක්. දවල් කෑම කියන්නේ මහලු දෙයක් නෑ. ක්‍රීම් කකරුයි රටින් දීදී. මොකද ගෙනාවු කෑම ඉවරයි දවස් 3කට රාගත් තරම් ආවේ නෑ. ගමන දුක්ඛ දිග්ගැස් වෙන තමයි දවස් 3ක් වුණේ. අපි රටත් මොන හරි ගන්න ඉතුරු කර ගන්න ඕනේ. වතුර තියෙන ඉන්න මචං නතරුනේ එතන බොහොම ලස්සන තැනක්
අපි දැන් අපේ ගමන පටන් ගත්තොත් අනිත් පැත්තට කරකවලා තියෙන්නේ. ඒ කියන්නේ පටන් ගත්තේ එනවා දියැල දිගේ. දැන් අපි කරගිලා ඇවිල්ලා රත්න සීත ගඟුලේ මේ මුල්දිය අතුනේ. මුල්දිය අත්තස් දිගේ පහළට යන ගමන් ඉන්නේ. මේ දීපා හැම බලාගෙන ඉහළ ඔටිකින් බෙල්ලත් එක්ක කඩලා හැකිදේ පැත්තේ අස්සුව කලින් තවටින් බෙල්ලත් එක්ක කඩලා පත්තු ටික ගලව ගමුද ඈ ඒක උඩහට
නේන කිලෝමීටර් ගානක දැන් කිලෝමීටර් 15-20ක් විතර ආසන්න ගමනකට පස්සේ අපිට හම් වෙනවා උඩමාලින්බොඩ ශ්‍රීපාද පාර. තීරණය කරලා බලන්න අද මෙතනින් උඩට යනවද නැත්නම් මේ කිට්ටු ගහේ නවතෙන් ගන්නවද කොහොමද කියලා තීරණය කරලා අනිත් කට්ටියත් එක්ක කතා කරලා බලලා තීරණයක් ගන්න මොකද කරන්නේ කියලා. බලත් බලන් ඉන්නවා මොකද කරන්නේ යනවද ඉන්නවද කොහොමද කියලා. දැන් වෙලාව 10:00 වෙලාව අපි දැන් තමයි ගමන ඉවර කරලා මෙතන උඩමාලින්බොඩ ට්‍රයිල් හෙඩ් එකට ආවේ. ඒ කියන්නේ මෙතන අර දේවාලය තියෙනවා මෙතන ගම් ක්‍රොස් කරන්න කියන එතන වල දන්නවද දැන. අපි 5:00ක් විතර ආවෝනින් ආවන්තිම ටිකට් එක දිගට රෙස්ට් එකක්වත් ගන්න ඕනේ කරුවලටලා තිබ්බින්දා. මම අපි අලුත් ගමනකින් ආවේ හැමෝම